අද මේ යන්නේ ටවුන් එකට මේ දෝනිත් එක්ක කුඩේ අරන් යන්න බැරි නිසා කුඩේ ගෙනාවේ නෑ. එයාට තොප්පිය දැම්මා. ඉතින් මං පයින් යනවා. ගොඩක් දුර යන්න ඕනි. එපා වෙනවා කකුල් දෙකට නම් දැන් හොඳටම සැප. ওই පේන පාර පහු කරන් යන්න ඕනේ සෑහෙන දුරක් බස් එකට නගින්න. අවුලක් නෑ ඉතින් හැමදාම බස් එකේ යන්නේ නෑනේ. ඒ නිසා ඉතින් වෙනසකටත් එක්කයි යනවා. ටවුන් එකට ගිහින් ආවා. ආව කියන්නේ මාරම මහන්සි බස් එකේ තමයි අද ගියේ. බස් එකේ ගිහිල්ලා බස් එකේ මාව පොඩි පඩු වගේක් ගන්න තිබ්බා. මාර බඩගිනි නමයි මේ උදේට ඉවෙන්නේ නැහැ මම අද. බබාගේ බත් එක විතරයි හැදුවේ කාලා ගියේ නෑනේ. කඩේ මුකුත් ගන්න කරන්න ගියෙත් නෑ මට මහන්සි නිසා හැම මම බස් එකේ නැගලා ආවා. ඉතින් මෙහිම තක්කාලි සම්බෝලයක් හදාගෙන අම්මිටිස් තිබුණේ නෑ අද නම් ඒ හින්දා මං කෑලි මිරිස් දැම්මා. ඊට පස්සේ මෙහෙම රොටි හදවුවා. රොටි බාගෙට මේ තැඹිලා තියෙන්නේ අමුයි සමහර තැන්වල බඩගිනි ඒ තරමටම. ඉතින් එක කාලා ප්ලේන් ටියක් බොමු. මම බීලා එන්නම් මට හොඳටම බඩගිනි. අද දවසවත් ඔයාලත් එක්කන් ඉන්නවා මම. මේ මට vlog එකක් කරන්නත් බැරි වුණා හුඟ දවසකින් මේ මගේ ෆෝන් එකේ normal data ඉවර වෙලා තිබුණා නේද normal data තිබ්බේ නෑ. මේ නිසා මං වීඩියෝ එකක් කරන්න ගියේ නෑ මට මාර මහන්සි. අනේ මං කාලා එන්නම්. හොඳට ඉදිච්ච අඹ ගෙඩියක් හම්බුණා. රිලව් ඇවිල්ලා ඉන්නේ අදත් අන්න. මහා පුදුම කරදරයක් තියෙන මේ රිලවුන්ගෙන් නම් අප්පා. මේ බලන්න පාට. හොඳට ඉදිලා තියෙන්නේ. යෙදිරිද්දි එක එක ඒවා කන්න හිතෙනවා. නිකන් ඉද්දි වැඩක් තියෙනව නෑ. මේක දෝනිට. මේක දෝනිට. හම් කියන්නේ. Can't hear the words you're telling me. Guess I'm not who you want me to be. එයත් කනවා. මේ අඹ ගෙඩි ගොඩාක් දවස් දැන් ගෙනලා අමතක වෙලා හිටියේ. ඒක රසයි පැනින් පැණි රහයි. දැන් තියෙන්නේ මේ දැන් අඹ කාලි ඉවරයි ආයෙ කන්න දෙයක් නැහැ. මේ දැන් තියෙන්නේ දෝනි ගැඟ ටිකක් හොදලා එයා නිදි කරන්න ඕනි. නිදි කරලා මට වැඩ වගේක් තියෙනවා එළියේ. ඒ ටිකත් කරලා දර ටිකක් හොයන්න ඕනි. ගෑස් තියෙනවා. ඒ උනට දර ටිකක් හොයන්න ඕනි. ඊට පස්සේ ඉතින් චුට්ටක් ඉන්න ඕනි ඉඳගෙන අද ටවුන් එකට කියලා මාර මහන්සි. මන්ට අද බඩු ගන්න එකවත් වීඩියෝ කරන්න බැරි වුණා ළමයි. මේ තරම් මහන්සි අනික මං දෝනිගේ බෑග් එක නාරන් ගියේ. මේ ඒකත් උස්සගෙන ෆෝන් එකත් අටව ගන්න බෑ මට එපා වෙලා හිටියේ. එහෙනම් මම දැන් දෝනිගේ ඇඟ හොදන් එන්න. ඇඟ හොදන් ඇවිල්ලා එයා නිදි කරවන්න ඕනේ. නිදි කරවලා ඉතර වෙලා මගේ ගෙදර වැඩ ටික ඉවර කරන්න ඕනේ. මට නිදිය ගන්න වෙන්නේ නැහැ. රිලව් ඇවිල්ලා ඉන්නේ. මං නිදාගත්තොත් අනිවාර්යෙන් කුස්සියේ බඩු ටික මිසින් වෙනවා. ඒ හින්දා මට නිදා ගන්න වෙන්නේ නෑ ළමයි. පුදුම පව්කාරකමක් තියෙන්නේ. ගියාත්ම කාට හරි නිදාගෙන ඉඳි බාධා කරලාද ඔයද? මේ අද අම්මිගෙන් කෝල් එකක්වත් නෑ. ඊයේ යාළුවට වැඩ ඉවර වෙද්දි පාන්දර 2 3 විතර වුණා කිව්වා. මේ අද මොකක් හරි මට අමතක වුණා වගේ දැනුණා නිකන් මේ මොකද මේ 10 විතර වෙනකොට අම්මා කෝල් ගන්නවානේ. මේ අද කෝල් එකක් ආව නැති හින්දා මොකද්ද අඩුපාඩුවක් වගේ දැනුනේ. මේ තාත්තා ගත්තෙත් නෑ තාත්තත් මේ වැඩ කරන තැනට සිග්නල් නැද්ද මොනවද කිව්වා. ඉතින් එයාලා කෝල් එකක් ගන්නකම් ඉතින් මට බලන් ඉන්න වෙනවා. මේ මට ඉතින් ගන්න ඉන්නේ දෙන්න විතරයි වෙන කවුරුවත් නෑනේ. මේ හරි එහෙනම් මම්මගේ වැඩ ටික කරලා එන්නම් ගිහලා එන්නම් බයි. වහලෙන් එබෙනම ඇවිල්ලා කුස්සියට පනින්න. එයාලගේ ගෙදර අපි ඉන්නවා වගේ වෙලා තියෙන්නේ. මුකුත් තියන්නේ නෑනේ. මේ රිලව් කොස්සරත් බය නෑ. කොස්සර නෙමෙයි මොකේටවත් බය නෑ. පිරිමි අයට බයයි ටිකක්. ගෑනුන්ට නම් කොහොමත්ම බය නෑ. මං දැන් දෝනි නිදි කරලා එනකොට කුස්සියට වෙලා ඔක්කොම අදිනවා. පොල් මලක්වත් තියන්නේ නෑ පේනව නේද? නේ? අනේ මේ අප්පා මන් දන්නේ මොනවා කරන්නද කිතරයක් වෙලා තියෙන්නේ මේ රිලා භීෂණේ. රිලා භීෂණයට මොකද කරන්න කියලා බලන්න මට නම් තේරෙන්නේ නෑ අප්පා.
ළඟට ඇවිල්ලා විරිත්තලා දුවනවා. මට ඒකයි බය හිතෙන්නේ. ළඟට එනවා විරිත්තලා දුවනවා. පේන්නේ නැහනේ. දොර වහලා තිබ්බහමත් වැඩි. දොර ඇරලා තිබ්බහමත් වැඩි. මේ පැත්තේ කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් දෝණි විස්සරහට දාලා රිලව් මුර කරන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. අයියා හිටියනම් රතිඤ්ඤ දාලා හරි එලවනවා. මට රතිඤ්ඤ දාන්නත් බයයි මේ. රතිඤ්ඤ ඇත්තෙත් නෑ ඉවර වෙලා. ඒ හින්දා මට බෑ අප්පා. අනේ මේ ඇඟට අමාරුයි වැඩ ආස්සේ මේ මුං ආපුවම පුදුම කරදරයක් තියෙන වැඩක් කරගන්නත් නෑ මොනවත් නෑ. උන් යනකම් උන්ගේ සිරි නරඹ ඉන්න තමයි තියෙන්නේ. පුදුම කරුමයක් ගෙවන්නේ ළමයි මේ රිලව් එක්කන්. ගස්කොලන් තියෙන තැනකටත් යන්න ආසයි ගස්කොලන් නැති තැනකට යන්නත් ආසයි. ඒ වුණට මෙහෙම රිලව් දකිද්දි නම් කාන්තාරයක හරි කමන්නේ කියලා හිතන වෙලාවකට. එළියේ හිටියට කමන්නේ ගහක ගොලක ගෙඩියක් කෑවත් කමක් නැහැ. මේක වැඩි 3-5ක් අදිනවනේ. හොයන්න උයන්නද මන් දන්නේ. අර රොටි කෑවට බඩගිනි වගේ ළමයි ආවේ මට. මේ අඹේකුත් කෑවා දැන්. මේ මාර වතුර තිබ්බක් ඒ ආසෙන් එන්නේ. ආයෙ නම් මම මොකුත් කන්න හදන්නේ නැහැ රැට මුයනකම්. මේ පැත්තේ මිදුලා තියෙනවා අස් කරන්න. ඒත් බෑ මට පයයි මේ රිලව් හැංගට පණී කියලා. වැඩ අස්සේ අයියා දූරියන් ගෙඩියක් ගෙනල්ලා ආපිව මතක් වෙලා. තීරු ගහන්න ඉතින් ඒක අල්ලලා කපන්න බෑ ග්ලව්ස් කපන්න තමයි හදන්නේ. එයාට කපන්න පීයේ හරි පැත්ත නෙමෙයි සුදු. මං උපදෙස් දුන්නා. ඉතින් ටිකක් අය දන්නවා. ඒකල දැන් ඔය try කරන්න කපන්න එක කපන්න බෑ කටු නිසා. මම ඉතින් කියලා දෙනවා. දෝනි ඔළුව දාගෙන බලනවා මොකද්ද කියලා. මොකද එයා දැකලා නැහැනේ මීට කලින්. එයා කාලත් නැහැ. බලමු ඉතින් එයා කයිද කියලා. බොහොම අමාරුවෙන් කපා ගත්තා. බලමු දෝනිට දීලා. අතින් අල්ලන්න හදන්නේ බයයිනේ ඇටේ ගිලුනොත් එහෙම. කනවානේ එයාට රස වැටිලා එයා කෑවා. පස්සෙත් ආයෙ තිබිලා දුන්න කෑවා. ඉතින් ඒ ඇස්සෙත් මං හිමීට චුට්ටක් කෑවා. මට නම් මාර සුවඳයි මාර රසයි. තව තිබ්බනම් තව කනවා හැබැයි ඉතින් දූරියන් ගණන්නේ. ගණන් වුණත් කමන්නේ ඒකේ ටිකයිනේ තියෙන්නේ. අයියා ඔය කපනකම් මං කෑවා. යාට මදුළු 3ක් විතර ඉතිරි වුණේ. කොහොමත් ඒකේ මදුළු 9ක් විතර තිබ්බේ. එච්චර තිබ්බේ නැහැ. කොස් ගෙඩියක් වගේ දූරියන් ගෙඩියක් හම්බුණා නම් නේද ළමයි. ඉතින් අවසේ දෝනිව ටිකක් එළියෙන් තිබ්බ සෙල්ලම් කරන්න. එයා එළියේ ඉන්න මාර කැමතියි උනට බයයි මට. කල්ලා යාගෙන් හොදලා යාව ඇතුලෙන් තිබ්බා. ඇතුලේ ඉන්නට වැඩි කැමති එළිය සෙල්ලම් කරන්න තමයි. ඔය අයිටම් එකට යා මාර කැමති. අලවනවා ගලවනවා. එයාලගේ බ්‍රේන් එකට චොට්ටක් හොඳයිනේ. ඉතින් යා ඒකත් එක්කන් සෙල්ලම් කරනවා. සේත වලාවෝ ගැවසීලා තාම නැති ආල කතා ඇයිද කියලා ඇරිම සාවි මුතුමානා නීල ජලේ ඕලු මලේ සුයි පොරදාලා ඒවි ඔයාලා දැකලා තියෙනවද ළමයි අර මේ වේගයෙන් වීඩියෝ කරනවා. මේ වේගයෙන් අතු ගන්න වීඩියෝ මම ආසයි ඒවා බලන්න. මම තා එහෙම වීඩියෝ එකක් කරන්න ඕනේ. ස්පීඩ් වැඩි කරලා යන වීඩියෝ එක හදනවා. මම ආසයි ඒවා බලන්න. से पालिका पवा जीव पेन कथा सुना ඉතින් මේ රොඩුවන්ට නොදනී මගේ වෙලා ඒලතාව මා වශී කළා ආලගීත ගායනා ඇසේවිරෑ පුරා රාගතාල ඇත පාවුනා නීල ජලේ ඕලු මලේ ස්වී පරදාලා ඒවි ඇතිය සැරසීලා
තිවා හීනයේ පවා ප්‍රේම රෝරත් ඔය තියෙන්නේ මගේ මිදුල. මගේ මිදුලේ මල් ගස් නම් වැඩිපුර නැහැ. තියෙන්නේ ඔක්කොම කොළ ගස්. මොකද මං ආසයි එක එක පාට කොළ තියෙන ගස් වලට. ඉස්සර නම් මිදුලේ කැලේ ගොඩක් තිබුණා. දැන් නම් මම පුළුවන් වෙලාවට ටික ටික උසට ගන්නවා. එතන මැරිච්ච දෙහි ගහක් තියෙනවා. මැරිච්ච ඕනම ගහක් ගේ ඉස්සරහ තියෙන්න හොඳ නැහැ කියලා කිව්වා මට කට්ටිය. ඒ නිසා මම ඉතින් ඒකට ගින්දර තිබ්බා. මෙන්න මෙහෙමයි ඉතින් මිදුල තියෙන්නේ. ඔය ගහ හැදුවෙත් අයියා. අපේ මිදුල ගස් ගොඩාක් ඒවා හදලා තියෙන අයියා. එයා හැබැයි ඉතින් හොඳ වැඩකට තියෙන්නේ මිදුල මල් ගස් හදනවා. මෙන්න මේ වද ගහ හැදුවෙත් එයා. ලස්සනයි ඒ මල. බලන්නකෝ එයාගේ අතින් මාර විදියට ගස් හැදෙන්නේ හොඳට. අත් ගුණේ තියනවා වෙන්නේ නැති. මං හදවුවොත් නම් මැරෙනවා. ඒ වුණාට මං ආසාවට මෙන්න මේ ඉද්ද පෙළේ ගෙනාවා පොකුරු ඉද්ද. හැබැයි ඉතින් ඒකත් දැනට නම් යහමින් තියෙනවා. මේ වෙලෙත් කහපට ලස්සන මලක් පිපෙන එකත් මං හැදුවේ. ඉතින් දැන් වෙලාව 6:18යි. මේ පහන තියන්නත් ඕනේ. පහන තිබ්බේ නෑ තාම. දැන් තමයි වැඩ ටික ඉවර වුනේ. ඉවර වෙලා මේ තේ එකක් බීලම පහන තියනවා කියලා හිතාගත්තා. දවසට තේ කීයක් බොනවද කියලා මන් දන්නේ නෑ. දවසට තේ වැඩිව තමයි හැදෙන්නේ තේ බීලා. දෝනි කොහෙද යන්නේ? දෝනි එන්න එන්න. ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. ගිහින් එන්නම්.